මේ දරුවෝ කී දෙනෙක් විතර ඉන්නවද? මේ නම් ඉතින් ළමයි 60 විතර ඉන්නවා. ඒක ඉලක්කමක්ද? සුදු බෝලේ. මේ ගෙදර මහා එකා ඉලක්කම් දන්නේ නැති නිසා තමයි මේ ගෙදරට මෙහෙම වෙලා තියෙන්නේ. ඒ මොකද? ඒ මොකද කියන්නේ සුදු බෝලේ? මේ ගෙදර මහා එකා ඉන්න ළමයි ගාන දැනගන්න කොහොමද දන්නවද? උන් කන වෙලාවට පිඟන් ගාන එකතු කරලා. 60ට ඉන්නවා කියවට ඉන්නේ 4 දෙනයිනේ. හතරයි. ඉතුරු දෙක ඉස්කෝලේ ගිහලා ඇති. නෝනා. අනේ ඉතින් අපේ මිනිහයට උමනාවක් නැණි වාඩි වෙන පුටුවක්වත් ගේන්න. ඕ මේ මම මිනිහයාට ඕනාව තිබුණේ ගෙදරට දීතින පැතුරු ගේන විතරයි. අක්කට දරුවෝ කී දෙනෙක් ඉන්නවද? 6 දෙනෙක් ඉන්නව නෝනා. එතකොට දරුවන්ගේ තාත්තා මොකද්ද කරන රස්සාව? දැක්කම තේරෙන්නේ නැද්ද නේ මිනිහයාට රස්සාව